ගයිස් කොහොමද ඉතින් උලාලට අපි හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔන්න මම නවල එක ඉක්මනට ඉවර කරන්න තීරණය කළා. ඉතින් සුපුරුදු විදිහට අදත් අපි අරගෙන ආවා සුපිරිම දෙන් හුවා එකක් වන BTTH නවකතා රිවිව් එක. ඇත්තටම අද කොටස ෆුල් සටන්, ෆුල් ත්‍රාසය. හරි එහෙනම් ගයිස් අපි දැම්ම යමු අලුත්ම කොටසට. කතාව ඉස්සරහට යද්දි මේ ගිනි සැකසුම් දෙක දැවැන්ත තහඩු වගේ මුළු ලෝකෙම වහලා දාගෙන තියෙනවා. ආත්මශාලාවේ ප්‍රධානියා වන හුන්මෝ ඇතුළු හැමෝටම තීරුණා මේ ශුද්ධ කරන භූතනිලුම් සාන්තවරයාගේ සැකැස්ම කොච්චර භයානකද කියලා. හුන්මෝ කෑ ගහලා කිව්වා එයාගේ කණ්ඩායමට වහාම අවකාශීය උමග දිගිරේ පලා යන්න කියලා. ඔහුගේ තීරණය නිසා හැමෝම කලබල වුණා. ෂෝයන් සහ අනිත් අය යන්න ලෑස්ති වුණත් මේ භූතනිලුම් ගින්න පිස්සුවෙන් වගේ hina වෙලා අතේ ඇඟිල්ලක් තද කරලා ක්‍රීම් සුදු පාට මැග්මා කණුවක් කෙලින්ම ගැහුවා අවකාශීය උමගට. ඒක කුඩු වෙලා ගියා. හැමෝම අහු වුණා. කලබල වුණ හුන්මෝ පැරණි සීයා ඉක්මනටම යෝජනා කළා බෙහෙත් කුළුණේ මුත්තා එක්ක එකතු වෙලා වැඩ කරමු කියා. මේ ශුද්ධ කරන පුරාණ අහස් සැකස්ම අහස සහ පොළව කියලා දෙකට බෙදෙනවා. බෙහෙත් කුළුණේ මුත්තා එකට කැමති වුණා. එතකොට පොළවේ ඒරියා එක හුන්මෝට දීලා අහසේ ඒරියා එක යතුමා බලාගන්න තීරණය කළා. ෂාවුචෙන්, ෂෝයන්, ගුනන්හායි තුන්දෙනාම බෙහෙත් කුළුණේ මුත්තා එක්ක එකතු වුණා. මේක දැක්ක භූතගින්න හූල්ලලා කිව්වා මේ දුර්වලයට මේ සැකස්ම විනාශ කරන්න බෑ කියා. ඊට පස්සේ අත තද කරපු ගමම් දැවැන්ත සැකසුම් දෙක කැරකෙන්න රත්තා. ස්වභාවිත ශක්තිය පිස්සු වැටිලා සමහර බාංශන් විශේෂඥයෝ ලේවමනය කළා. අඩි 10 ගාණක් කුස ක්‍රීම් සුදු ආලෝක කණු දෙකක් සැකැස්මෙන් එළියට විද්දා. එකක් බෙහෙත් කුළුණේ මුත්තාට, අනික හුන්මෝ පැරණි සීයට. බෙහෙත් කුළුණේ මුත්තා එයාගේ රුධිර බිඳුවක් දාලා විශාල රුධිර ආලෝක පොකුරක් මවුඩ හැරෙව්වා. ෂාවුචෙන් ඇතුළු අනිත් අයත් ඔවුන්ගේ ශක්තිමත් දෝක්වීම උදා හැරියා. ෂැහ් පොළව කම්පා කරන පිපිරීමක් සිද්ධ වුණා. ඒ ප්‍රහාරය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ආලෝක කණු දෙක ආයමත් වේගයෙන් ඇවිත් අහස මැද ගැටුණා. භූතගින්න පිස්සුවෙන් වගේ hina වුණා. මාව නවත්තන්න කාටවත් බැරි වෙයි කියලා අරුට ෆුල් විශ්වාසයි. හැබැයි ඒ hinaව එකපාරටම නතර වුණා. තවමත් ජීවතුන් අතරද කියලා ඒ ගින්න ගැස්සිලා ඇහුවා. ක්‍රීම් සුදු ගින්න මැකී ගිහින් බොඳ වූ ආලෝක කවයක් පෙන්නුවා. බෙහෙත් කුළුණේ මුත්තා, හුන්මෝ සීයා සහ හැමෝම කිසිම හානියක් නැතුව බේරිලා. අයියෝ මේ දුර්වල ආලෝක කවයට මේ තරම් ප්‍රහාරයක් නවත්තන්න පුරුවන් වුණේ කොහොමද කියලා හැමෝටම පුදුම හිතුණා. හැමෝම ඇස් යොමු කළේ සිහිසුන්ව වැටිලා ඉන්න ෂෝයන් දිහාට. ඔහුගේ ශරීරයෙන් බොඳ වූ ආලෝකයක් විහිදිලා මායාවෙන් පෙනෙන මිනිස් රූපයක් බවට පත් වුණා. නෑ, ඒක භූත නෙළුම් ගින්න නෙවෙයි. ඒ ශුද්ධ කරන නෙළුම් යක්ෂ සාන්තවරයා. බෙහෙත් කුළුණේ මුත්තා කෑ ගැහුවා. වහපු ෂෝයන්ගේ ඇස් එකපාරටම ඇරුණා. ඔහුගේ අඳුරු කළු ඇස් දැන් ක්‍රීම් සුදු පාට වෙලා. හැමෝම නොදැනුවත්වම එයාට වදින්න හිතුණා. දෝවදි රාජාගේ පන්තියටම කිට්ටු වුණ සාන්තවරයා ආයෙමත් පහළ වෙලා. සාන්තවරයා සේන් ආවේශ වෙච්ච ෂෝයන් හෙමින් ඔළුව ඉස්සුවා. අත වනලා බාධකයා අයින් කළා. ඊට පස්සේ ඔහුගේ සුදු ඇස් අහසේ තියෙන භූතගින්න දිහා බැලුවා. භූතගින්න කෑ ගහලා කිව්වා ප්‍රතිප්‍රහාරයකින් මැරෙන්න සුදුසුයි කියලා. ෂෝයන් ඔළුව වනලා කිව්වා මේ යක්ෂගින්න ඕනවට වඩා දරුණුයි. ලෝකයට විනාශයක් ගෙනෙනවා කියලා කිව්වා. භූතගින්න ශාප කළා. ඊට පස්සේ ගිනි සැකසුම් දෙක කැරකින්න ගත්තා. විනාශකාරී ආලෝක කණු දෙකක් අකුණු වේගයෙන් ෂෝයන් දිහාවට ආවා. හැබැයි ආලෝක කණු එකපාරටම නතර වුණා. ෂෝයන් පොඩි හිනාවක් දාලා කිව්වා තමන් හදපු සැකස්මකදී මට තරඟයක් දෙන්න බෑ කියලා කිව්වා. එකපාරටම දැවැන්ත සැකසුම් දෙක කම්පා වෙලා ක්‍රීම් සුදු ගින්න යක්ෂ ගින්නේ ඇඟ ඇතුළට ගියා. එයාට පාලනය නැති වුණා. යක්ෂ ගින්නේ ඇස් රතු වෙලා සටන් කරනවා කියලා කෑ ගැරුවා. එයාගේ ඇඟ ඉදිමිලා ගිහින් පිපිරීමක් ඇති කළා. බාන්ෂෙන් කෙනෙක්ගේ ඇඟ පුපුරලා අලු වුණා. ෂෝයන් ඉක්මනට යන්න. යක්ෂගින්න ඇත්තකම පිපිරුණොත් කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ කියලා කිව්වා. හැමෝම ඉක්මනට අවකාශීය උමග දිහාවට දිව්වා. ගුණන්හයි ෂුන්නාර්ටත් යා එක්ක යන්න කිව්වත් ෂුන්නාර අකමැති වුණා. යාවෝ ලාවෝ දත් මිටි කාගෙන කිව්වා සාන්තවරයා ෂෝයන්ට හානියක් නොකරන බවත් අපි යන්න ඕන බවත්. ෂුන්නාර් අවකාශීය උමගට දුවන ගුණන්හයිගේ පිටට තද කරලා එයාව උමගට යවුවා. ගුණන්හයි අතුරුදහන් වුණා. යාවෝ ලාවෝ සුසුමක් හෙලලා ෂුන්නාර්ට කිව්වා ෂෝයන්ව බලාගන්න කියලා. ඊට පස්සේ එරත් අවකාශී උමගට ඇතුළු වුණා. උමග නැති වුණා. ෂුනා හැරිලා ෂෝයන්ගේ රූපය දිහා බැලුවා. ෂෝයන් අයියේ මේ පාර ෂුනා ඔයා එක්ක ඉන්නවා කියලා කිව්වා. ෂෝයන්ගේ ඇඟෙන් පිටත ඉන්න මායා රූපය සුසුමක් හෙලලා කිව්වා මම ඔයාට බුද්ධිය දුන්නා. හැබැයි ඔයා ගත්ත පාර මට ඕන දියට විරුද්ධයි. භූතගින්න කෝපයෙන් කෑ ගැහුවා. සාන්තුවරයා කිව්වා එයාට ඕන උනේ භූතගින්න විනාශයෙන් බේරගන්න විතරයි. ඒ නිසා මේක අවසන් කරනවා කියලා. ඊට පස්සේ අතේ මුද්‍රාව විනාශ කරා.
ගිනිතිර වලින් 4 හිරගයක් හැදුවා. භූත නෙළුවා මුද්‍රා තැබුවා. සාන්තුවරයා කිව්වා එයා දුන්න බුද්ධිය සහ මතකයන් අයින් කරනවා කියලා. යක්ෂගින්න කෝපයෙන් කෑ ගැහුවා. සාන්තුවරයාගේ මායා අතවනද්දි ගිනිදල් ජාලයක් නෙළුම් යක්ෂයාට වැදුනා. ලේපාට මීදුම් ගුලියක් නෙළුමෙන් එළියට තල්ලු කළා. භූතගින්න වේදනාවෙන් කෑ ගැහුවා. සාන්තුවරයා ෂෝයන්ගේ ඇඟින් ඉවත් වෙලා හිරගෙදර ඇතුළට පාවෙලා ගියා. හිරගෙදර ඇතුලේ සාන්තුවරයා උණුසුම් හිනාවක් එක්ක යක්ෂගින්නේ ඔළුව අත ගෑවා. යක්ෂගින්න එකපාරට මොළුව ඉස්සුවා. ඒ උන්නාට මම ඔයාට වෛර කරනවා කියලා කෑ ගැහුවා. ලේ මීදුම පිපිරිලා සාන්තුවරයාගේ ශරීරය කෑවා. සාන්තුවරයා මුහුණ බොද කරගෙන අපි දෙන්න සදාටම මේ ලෝකයෙන් අතුරුදහන් වෙමු කියලා කිව්වා. ඊට පස්සේ දැවැන්ත ගිනි සැකසුම් දෙක කඩා වැටිලා ගිනි තිරයට වැදුණු ඉතා දීප්තිමත් ආලෝක දෙකක් බවට පත් වුණා. ලෝකය විනාශ කරන්න පුළුවන් පිපිරීමක්. ෂෝයන් ෂුනාගේ ඉනවටේ අත දාලා පියාපත් දික් කරා. දැඩි ශක්ති කුණාටුවක් ලෝකයේ පුරා හමා ගියා. කුණාටුව නැති වුණාට පස්සේ ෂෝයන් කලකිරීමෙන් මුමුණද්දි ෂුනා යටින් තිබ්බ මැග්මා මුහුදට ඇඟිල්ල දික් කරලා සතුටින් කෑ ගැහුවා. එතන රෝස නහර තියෙන සුදු නෙළුමක් මැග්මා මුහුද වටේ පීනමින් ඒකේ ශක්තිය උරා බොනවා. ෂෝයන් දරගත්තා ඒ භූතගිනි සාරය බව. ෂෝයන් තමන්ගේ සතුට යටපත් කරගෙන හරිම පරිස්සමෙන් ඒ ක්‍රීම් සුදු ගිනි නෙළුම ළඟට ගියා. ඒකේ දැන් හරිම නිස්කලංකයි සාමකාමී. ෂෝයන් විස්තර කළා සේන් ගින්නේ තිබ්බ හැම නරක මතකයක්ම බුද්ධියක්ම නැති කරලා දාලා කියලා. ඒක දැන් හරියට අලුතින් ඉපදුණු පුංචි බබෙක් වගේ. ෂුනර් ඇහුවා අවකාශීය මග නැති නිසා එළියට යන්නේ කොහොමද කියලා. ෂෝයන් තීරණය කළා අපිට දැම්ම යන්න බැරි නම් මම මේ භූතගින්න මෙතනම අලුත් වැඩියා කරනවා කියලා. ෂෝයන් පිළිගත්තා මේකේ සාර්ථකත්වය 50%ටත් වඩා අඩුයි. ඒත් වෙන කරන්න දෙයක් නැහැ. එයා පැහැදිලි කළා මේ ගින්නේ ලෝකයේ ඇතුලේ ඉඳියොත් කිසිම බාධාවක් නැතිව පිරිසිදු කරන්න පුළුවන් කියලා. ෂුනා එකග වුණා. ෂෝයන් ඔළුව වණලා කිව්වේ භූතගින්න පිරිසිදු කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා තවත් දේවල් ලෑස්ති කරගන්න ඕනේ කියලා. මේ අතරේ භූතගින්නේ ලෝකයේ නෙලියේ අවකාශීය විකෘතිතා නැති වෙලා යන්න ගත්තා. දවස් 7ක් ගෙවිලා ගියා. හැබැයි කිසිම සද්දයක් බද්දයක් තිබ්බේ නැහැ. ඒ නිසා ගොඩක් අය කලකිරිලා යන්න ගියා. ෂියන් ආවේ ගුණන් හයිව සනසන්නයි. එයා කිව්වේ රන් පාට මකර මුද්‍රාව නිශ්ශබ්දව තියනවා කියන්නේ ෂෝයන් සහ ෂුනා හොඳින් ඉන්නවා කියන එක කියලා. යාවෝ ලාවෝ පොරොන්දු වුණා දිගටම බලාගෙන ඉන්නම් කියලා. ෂෝයන් අවසානයේදී ඇස් හැරියා. අවුරුදු 10කටත් වඩා කාලයක් බලන් හිටිය මොහොත ආවා. එයා පිරිසිදු කිරීම පටන් ගන්නයි ලෑස්ති වුණේ. ෂුනා වාතේ ඉඳගෙන හිටියා. ෂෝයන් සූදානම් කියලා ඔළුව වැනුවා. ඊට පස්සේ එයා උඩ තියෙන සීතල ගිනි සැකස්ම පෙන්නුවා. මේකෙන් භූත නෙළුම් ගින්න ටිකක් දුරට යටපත් කරන්න පුරම් කියලා කිව්වා. ටික වෙලාවකින් ෂෝයන්ගේ අත් මුද්‍රා වෙනස් වුණා. අධික සීතල පහළට කඩාගෙන ආවා. ගිනි මුහුදේ ලාවා දෙඩි වෙන්න ගත්තා. ඊට පස්සේ යා මත්තු යක්ෂයාගේ කෙල් තියෙන ජේඩ් බෝතලයක් ගිනි නෙළුමට වත් කළා. ඊළඟට අස්ති විදින සීතලක් නිකුත් කරන නවයීන් කහදිය උල්පත් පෙත්ත නෙළුමට විසි කළා. ෂෝයන් ගිනි නෙළුම ළඟට ගියා. ඒකේ පෙති නැවිලා ගියාම මැද තියෙන රෝස පාට ගිනි පොකුරක් පෙනුණා. ඒක හරියට අලුතින් ඉපදුණු පුංචි බබෙක් වගේ. ආත්මෙව්ලන ගමන් ෂෝයන් අවසානයේදී ඒ රෝස පාට ගිනි පොකුර අල්ලා ගත්තා. තප්පරෙන් මේ පුංචි ගිනි දැල්ලා පිම්බිලා ගියා. ෂෝයන්ගේ අංග වටේට භයානක උෂ්ණත්වයක් පුපුරා ගියා. ෂෝයන්ගේ මූණ වේදනාවෙන් විකෘති වෙලා තිබුණා. නැවුම් ලේ යාගේ සිදුරු වලින් එළියට ඇවිත් ලේ කබුල්ලක් වුණා. හැබැයි ෂෝයන් නම් hina වෙලා ඒ රෝස පාට ගිනි දැල්ල කටට දාලා ඇඟ ඇතුළට ගිල ගත්තා. ටික වෙලාවකින් එයාගේ ඇඳුම් පුරාණ කෘමි අධිරාජයාගේ ඇඳුමත් අලු වෙලා ගියා. දරා ගන්න බැරි වේදනාවක්. එයා පිස්සුවෙන් වගේ කෑ ගැහුවා. දෝක්වි භූත ගින්නට පහර දීලා ඒක වට කරගෙන ගිනි මන්ත්‍රේ මාර්ගයේ දිගේ ගමන් කරන්න ගත්තා. ෂුනට අඩන්නේ නැතිව ඉන්න බැරි වුණා. එයා ඉක්මනට ඇස් කඳුළු පිහදා ගත්තා. ඒත් එක්කම ඇගේ ඇඟින් රන්වන් ගිනි දැල්ලක් නැග්ගා. එයා පියාඹල ගිහින් ගිනි පොකුරු උඩට බැස්සා. ෂෝයන්ව බදාගත්තා. ඒ මෘදු ස්පර්ශය ෂෝයන්ගේ ඇඟ ඇතුලේ තිබ්බ නපුරු ගින්න අවුලවල දැම්මා. එයා තද්දින්ම යාව බදාගත්තා. ෂෝයන් අයියේ අපිට මේක කරන්න පුළුවන් එකට හිටියොත් විතරයි කියලා ෂුන්නර් කිව්වා. ඊට පස්සේ ඇඳුම් ඉරෙන සද්දයක් ඇහුණා. ඒත් එක්කම ආදර හැඟීමක් මුළු භූත ගින්නේ ලෝකෙම වහගෙන ගියා. ගිනි මුහුදු ලෝකේ පුරාම ගිනි දැල් ඇවිලුණා. මීටර් 10ක් උස රෝස පාට ගිනි බෝලයක් හැදුනා. ෂුන්නර්ගේ උදව්වෙන් ෂෝයන්ගේ තත්ත්වය හොඳ වෙන්න ගත්තා. භූතගින්නේ විශාල ශක්තිය එයාලා දෙන්න එකතු වෙලා උරාගත්තා. ඒ නිසා එයාලගේ ශක්තිය පුදුම විදිහට වැඩි වුණා. ටික වෙලාවකින් එයාලා එස්පියා ගත්තා. කාලයත් එක්ක ගිනි බෝලේ වටේ රන්, දම් තැඹිලි සහ රෝස පාට ත්‍රිවර්ණ ගිනි බෝලයක් හැදුනා. භූතගින්න දුර්වල වෙන්න ගත්තා. වර්ණ තුනම එක එකින් තුනෙන් එකක ඉද අරගෙන අද්භූත සමබරතාවයක් ඇති කළා. ඒ මොහොතේ ෂෝයන් ඇස් ඇරලා කිව්වා ගිනි මන්ත්‍රය පිරිසිදු කරන්න. එයා තමන්ව බදාගෙන නිදාගෙන ඉන්න ෂුන්නර් දිහා බලලා hina වුණා. ඊට පස්සේ එයා පිරිසිදු කරපු භූතගින්නේ ශක්තියේ ෂුන්නර්ගේ ඇඟට යවුවා. ඒක පිරිසිදු වෙලා ආයෙමත් ෂෝයන් ළඟට ආවා. ඒ නිසා නිමක් නැති විශාල ශක්තියක් එයාලා දෙන්නවම සෝදා හැරියා. දෙන්නගෙම ශක්තිය දිගින් දිගටම වැඩි වුණා.
ටික වෙලාවකින් එයාලා වටේ රන්වන් රෝස පාට ස්පටික බිත්තරයක් වගේ හැදුනා. අනෙක් පැත්තෙන් මධ්‍යම තැන්නේ භූතගින්න බැහැලා අවුරුද්දක් ගෙවිලා ගිහින් ආත්ම ශාලාව අහස් මන්දිර සන්දානයට විරුද්ධව පලිගැනීම පටන් ගත්තා. හැබැයි ෂියන් සහ අනිත් අය හිටපු නිසා ගැටුම එච්චර දුර ගියේ නෑ. අවසානයේදී මධ්‍යම තැන්නේ අමුතු බියක් හා අභිරහසක් පැතිරෙමින් තිබුණා. අවුරුද්දක් ගත වුණා. ෂියෝ යාන්ලා තාමත් ඒ ගිනි ලෝකය ඇතුලේ පරිණාමය වෙනවා. මේ අතර මධ්‍යම තැන්නේ දරුණු සිදුවීමක් වුණා. පෞරාණික වංශාටෙන් එකක් වූ චී වංශය එක රැයකින් අතුරුදහන් වෙලා කලින් ලිං වංශයට වුණා වගේම තමයි. මේකින් ලෝකෙම භීතියටපත් වුණා. හැමෝගෙම සැකය ගියේ හුන් වංශයයි ගූ වංශයයි දිහාට. හුන් වංශය නිහඬ වුණත් ගූ වංශයට බරපතල පීඩනයක් ආවා. ඒත් යාලා දැනන් හිටියේ නැහැ හුන් වංශයට මේ තරම් බලයක් කොහෙන්ද කියලා. ඉතුරු වංශ තුන යාවෝ ලෙයි යාන් තේරුම් ගත්තා ඊළඟට Tamanටත් වෙන්නේ මේකමයි කියලා. ඒ නිසා යාලා වංශ තුනේ සන්දානය කියලා මහා සන්දානයක් හදලා අවකාශීය උමන් මාර්ග හරහා එයාලගේ ලෝක තුනම සම්බන්ධ කළා. මේ අතර අහස් මන්දිර සන්දානයයි ආත්මශාලාවයි අතර තිබ්බ යුද්ධය දිගටම ඇදුණා. මේ යුද්ධය නිසාම අහස් මන්දිර සන්දානයේ ගොඩක් ශක්තිමත් වෙලා හිටියේ. ඒත් යහුලාවට නම් සෙනසීමක් නැහැ. අවුරුදු 1කමාරක් ගිහින් ෂියෝ යාන්ගෙන් කිසිම ආරංචියක් නැහැ. සන්දානයේ කුදුනාරටිය ෂියෝ යාන් නිසා එයාලට ආක්‍රමණ නතර කරලා ආරක්ෂාවට විතරක් සීමා වෙන්න සිද්ධ වුණා. හරියටම අවුරුදු 2ක් ගත වුණා. එකපාරටම නිසල වෙලා තිබ්බ යක්ෂ ගිනි ලෝකෙන් සලකුණු පෙන්වන්න ගත්තා. ගිනි මුහුදට උඩින් තිබ්බ ස්පටික බිත්තරේ පැලෙන්න ගත්තා. බිත්තරේ කඩාගෙන රෝස සහ රන්වන් එලියක් පිට වුණා. ඒකින් එළියට ආවේ අපේ ෂියෝ යාන්. එයාව දැක්කම ෂුන් ලැජ්ජාවෙන් රතු වුණා. ෂියෝ යාන් hina වෙලා කිව්වා තවමත් ඔයා ලස්සනයි. එයාලා දෙන්නගේ බලය දැන් අතිවිශාලයි. ෂියෝ යාන් දැන් දෙවනි තාරකා මධ්‍යම මට්ටමේ ඩූෂෙන් කෙනෙක්ගෙන් එකපාරටම පස්වෙනි තාරකා මුල් මට්ටමේ ඩූෂෙන් කෙනෙක් වෙලා. ඒ කියන්නේ තාරකා 3ක පිම්මක්. ෂුන් ඒත් 4වෙනි තාරකාව දක්වා ඇවිත්. ඒත් එකපාරටම ෂියෝ යාන් කලබල වුණා. මගේ ස්වර්ගීය ගිනි කොහෙද? එයා කෑ ගහුවා. එයා බලින්ම ඇඟ ඇතුලින් මොකද්ද එළියට ගත්තා. ඒක තමයි කතාව. රෝස පාට ගිනි දැල්ලකින් හැදුණු අඩියක් විතර උස පුංචි බබෙක්. පුංචි ගී කියන මේ ගිනි දරුවා ෂියෝ යාන්ගේ අතේ එල්ලිලා ආදරේ පෙන්වන්න ගත්තා. ෂියෝ යාන් පුදුමයෙන් ඇහුවා මම කොහොමද දැන් ක්‍රෝධ බුද්ධ නෙළුම් ගින්න මුදා හරින්නේ? පුංචි ඊට ඒක ඇහුණා වගේ එයාගේ පොඩි අතේ නෙළුම් ගින්නක් හැදුවා. ෂියෝ යාන්ගේ ඇස් ලොකු වුණා. මේ දරුවාට ක්ෂණිකව ඒක හදන්න පුළුවන්. පුංචි ඊ ආඩම්බරෙන් තවත් ඉදිරියට ගිහින් ද්විත්ව වර්ණ නෙළුම් ගිනි 10ක්ම ක්ෂණිකව හැදුවා. ඊටත් වඩා භයානක දේ එයා ඒ 10ම එකතු කරලා ෂියෝ යාන්ට කවදාවත් හදන්න බැරි මහා විනාශකාරී නෙළුම් ගින්නක් හැදුවා. ෂියෝ යාන්ගේ මූණ පුදුමයෙන් ඇඹරුණා. මේක නම් ඇත්තටම වස්තුවක්. දැන් යෑන්ට සටන් කරනකොට මේක ක්ෂණිකව මුදා හරින්න පුරුවා. ෂුන් කිව්වා මේ දරුවාට නමක් දාන්න ඕන කියලා. ෂියෝ යාන් hina වෙලා එහෙනම් අද ඉඳන් ඔයාව පුංචි ඊ කියලා හඳුන්වමු. ෂුන්නර් දිහා ආදරෙන් බලලා ෂියෝ යාන් කිව්වා අපි ආපහු ගියාම මං ගුව වංශයට ගිහින් ඔයාව විවාහ කරගන්න අවසර ඉල්ලනවා. ෂුන්නර් සතුටින් හිස සැලුවා. ෂියෝ යාන් දැන් කිසිම පෞරාණික වංශයකට බය නැහැ. එයා ෂුන්නර්ව තුරුළු කරගෙන අවකාශීය ඉරිතලීමක් හදලා ඒ ගිනි ලෝකයෙන් පිට වුණා. අවුරුදු 2කට පස්සේ ගිනි යක්ෂ පාෂාණ නිසා ඒ විනාශ වෙච්ච බිම්කඩ නැවතත් කාර්යබහුල වෙලා. අහස් මන්දිර සන්දානයයි ආත්මශාලාවයි ආයමක් මාරාන්තික සටනක. අනදෙන නිලධාරී ලියුගේ කණ්ඩායම ආත්මශාලාවේ ප්‍රහාරයකට ලක් වෙලා සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න ඔන්න මෙන්න. ආත්මශාලාවී මහලු නායකයෙක් කෑ ගැහුවා එයාලගේ ඔළුව කපලා අහස් මන්දිර සන්දානයට යවන්න කියලා. එහෙම කියලා පිටුපස්සෙන් හිටපු කෙනා හැරිලා බලද්දි දැක්කේ තමන්ගේ නායකයාගේ ඔළුව වාතේ පාවෙලා යන හැටි. හැමෝම ගැටුම් නවත්තුවා. මක්නිසාදයත් ඩූෂෙන් 5වෙනි තාරකාවේ ප්‍රබලයෙක් වූ ආරක්ෂක මෝගේ ඔළුව කැපිලා ගිහින්. ඔළුව කපලා ස්කයි මන්දිරයට යවනවලු. ආත්මශාලාව දැන් හරිම නිර්භීතයි වගේ. කියන සංසුන් ඒත් සීතල හඬක් පිටුපස්සේ ඉරිතෙලීමකින් යාවා. ඒ තමයි අපේ ෂියෝ යාන් සහ ෂුන්නර්. ආත්මශාලාවේ නායකයා බයෙන් කෑ ගැහුවා. මේක ආත්මශාලාවේ සීමාව. ෂියෝ යාන් සීතලෙන් ඇහුවා. මිනිස්සු ගොඩක් මැරුවට පස්සේ එච්චර ලේසියෙන් යන්න ලැබීද? එයා කකුල බිම තිබ්බා. ක්ෂණිකව නොපෙනෙන බලතරංගයක් විහිදුණා. පැනලා යන්න හදපු ආත්මශාලාවේ දුසිමක් විතර එතන හිටපු ඒ හැමෝගෙම උළුගෙඩි එකින් එක අහසට විසිවෙලා ගියා. ලේ වලින් ඒ මුළු බිම්කඩම රතු වුණා. අනදෙන නිලධාරී ලියුඩට උන්ට කොහොම ගැහුවද කියලා බලන්නවත් බැරි වුණා. ෂියෝ යාන් ආයෙමත් ආවා. එහෙනම් ගයිස් මේක තමයි අද කතාවේ අවසානය. ඊළඟ සුපිරිම කොටසත් ඉක්මනටම අරන් එන්නම්. ජය වේවා.